ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් පිළිබඳ තොරතුරු සමගිනි. දැය ඒකලු කළ මහා පහන් තැබ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේය. වර්ෂ 1827 හික්කඩුව ග්‍රාමයේ උපත ලැබූ අතර ගිහි නම් වූයේ නිකලස් අබේවේල ලියනාරච්චි ගුණවර්ධනයි. ඓතිහාසික තොටගම්මේ විජ්ජබා පිරිවෙනෙහි පැවිදි දිවියටපත් උන්වහන්සේ එතැන් පටන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ලෙසින් හැඳින්වීය. ඉන්පසු 1848 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ මහනුවර මල්ලතු පාර්ශවයෙන් උපසම්පදාව ලැබූහ. රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙනෙහි පූජ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් යටතේ අධ්‍යාපනය ලැබූ අතර කසීනාත නැමැති බමුණු පඬිවරයෙක් යටතේ සංස්කෘත තර්ක ශාස්ත්‍රය සහ නස් ශාස්ත්‍රය උගත්තේය. ඊට අමතරව භික්ෂුන් වහන්සේලා රැසකගෙන් අධ්‍යාපනය ලැබීය. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ සිංහල පාලි සංස්කෘත යනාදී භාෂාසේම ඉංග්‍රීසි භාෂාවෙහිද ප්‍රවීණයෙකි. බුදුදහම ඉතිහාසය ගණිතය පුරාවිද්‍යාව ආදිය පිළිබඳ පුළුල් දැනුමක් පැවතුනේ. පරම ධම්මචේතිය පිරිවන හික්කඩුවේ තිලකාරාමය, බෝගහවත්ත සුදර්ශන පරමානන්ද විහාරය, කොටහේනේ පරමානන්ද විහාරය ඇතුළු විහාරස්ථාන රැසක ආචාර්යවරයෙක් විය. වර්ෂ 1885 බෞද්ධ කොඩිය නිර්මාණය කළ බෞද්ධ කොමිටියේ සභාපති වූහ. වලානේ සී සිද්ධාර්ථ හිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු පරම ධම්මචේතිය පිරිවනේ විහාරාධිපති වූහ. 1873 මාලිකා කන්ද විද්‍යෝදය පිරිවන ආරම්භමින් තේරවාදී බුදුදහම පැතිරවීමට ක්‍රියා කළේය. උන්වහන්සේ ශ්‍රීපාදස්ථානාධිපති ලෙස කටයුතු කළ අතර ගංගාරාම විහාරය ආරම්භන ලදී. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ විසින් ලංකාලෝක පුවත්පත ආරම්භ වූ අතර සරසවි සඳරස බෞද්ධයා වැනි අනෙකුත් පුවත්පත් ප්‍රකාශයට පත් කිරීමට බෞද්ධ ජනතාවට අනුශාසනා ලබා දුන්නේය. 1865 දී පැවති මධ්‍යගමවාදයේ මෙන්ම 1873 පැවති පානදුරාවාදයේ කැපී පෙනෙන චරිතයක් විය. පානදුරාවාදය පිළිබඳ වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ශ්‍රී ලංකාවට පැමිණ සුමංගල හිමියන් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගත්තේය. උන්වහන්සේගේ මඟ පෙන්වීම මත ඕල්කට්තුමා බුදුදහම වැළඳගත්තේය. පරිහානිය කරා ගමන් කරමින් තිබූ ජාතික අධ්‍යාපනික හා සංස්කෘතිය නවම මාවතකට ගෙන ගිය මහා යතිවරයාණෝ සුමංගල මාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේට දෙස් විදෙස් ගෞරව නාම පදවි රැසක් හිමි වූ අතර විචිත්‍ර ධර්ම කතිකෙක්ද විය. බුදුදහමට සහ ලංකා මාතාවට අපරිමිත සේවයක් කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ 1911 අප්‍රේල් 29 වන දින 84 වැනි වියේදී අපවත් වූහ.